බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී දේහයේ දැල්වෙන චිතකයේ වෙලාවේ චිතකයේ දැල්වලා ඉවරුණාට පස්සේ තමයි කියන උන්වහන්සේගේ ධාතුන් වහන්සේලා වෙනම වෙන් වෙලා ගියා. ඊට පස්සේ තමයි ද්‍රෝණ බමුණ ඇවිල්ලා මේවා වෙන් කළේ. හැබැයි චිතකයේ දැල්වෙන මොහොතේ දැල්වෙන චිතකයට තමන් 이르දියෙන් තමන්ගේ ඒ ආනුභාවයෙන් දැල්වෙන චිතකයෙන් මේ ධාතුන් වහන්සේව ගත්තා කියන සරබූ කියලා මහරහතන් වහන්සේ තමයි. බුද්ධ නියමයෙන් සරබූ මහරහතන් වහන්සේ මේ ග්‍රීවා ධාතුන් වහන්සේව අරගෙන ඉන්දියාවේ ඉඳන් ලංකාවට 이르දියෙන් වැඩම කරලා ඒ වෙනකොට බුදුරජාණන් වහන්සේ ලංකාවට වැඩි මේ කලින් වැඩියනේ. ඒ වෙනකොට මහියංගනේ සෑය හැදිලා තිබ්බේ. කවුද හැදුවේ? බුදුරජාණන් වහන්සේගේ කේශ ධාතු ඉල්ලගෙන ඒ ධාතුන් වහන්සේලා නිදන් කළා. සුමන සමන් දෙවියන් විසින් තමයි පළමු කොට මැණිකෙන් සෑය තැනුවේ. ඒ වෙනකොට හැදිලා තිබ්බ සෑය නැවත බඳවා තනනවා ග්‍රීවා ධාතුන් වහන්සේව නිදන් කරලා සරබූ මහරහතන් වහන්සේ. පසු කාලීනව නැවත මේක කරා වැටෙනවා. දුටුගැමුණු මහරජතුමාගේ කාලේ මහරජතුමා යුද්ධයට යන්න මහවැලි ගඟ තරණය කළ යුතුයි. මහියංගනේට එහා පැත්තේ මහවැලි ගඟ මායිම තියෙන. තරණය කරන්න යනකොට දැක්ක කරා වැටෙන සෑය. ඇහුවා කාගේද?